ගමේ මට පේන්නේ පොකුණු විතරයි. මට මෙහි හිටියොත් හොඳ මාළු කන්න පුළුවන් වෙයි. උඟ දවසකින් හිතේ හැටියට මාළු කෑවේ නෑනේ මං. මුලින්ම මට ඉන්න තැනක් හොයාගන්න ඕනේ. මේ තල් ගහනක් මට ඉන්න හොඳයි වගේ. ළඟ හොඳ ලොකු වැවකුත් තියෙනවනේ. මට මාළු හොයාගන්නත් පුළුවන් වෙයි එතකොට. අම්මේ මම අනාථයෙක් වෙලා මට අම්මත් නෑ තාත්තත් නෑ. මම ගොඩක් තනි වෙලා අම්මේ. සුමිනි මල්ලි ඔයා ඉන්නවද? ගුණේ අයියේ ඔයා ආවද? සුමිනි මල්ලි අදවත් හොඳ මාළු ටිකක් අල්ලගන්න ඕනේ. පරක්කු නොවි අපි යමු නේද මාළු අල්ලන්න. හරි අයියේ අපි යමු එහෙනම් මාළුවෙක් අල්ලන්න. මල්ලි මොකද ඔයා අවුලෙන් ඉන්නේ? මට කියන්න. අයියේ මම අනාථයෙක් වෙලා මට කවුරුත්ම නෑ දැන්. ගෙදරත් හරියටම පාළුවට ගිහින් තියෙන්නේ. මට හැමදේම තේරෙනවා මල්ලි. දැන් විවාහයක් කරගන්න. එතකොට ඔය හැමදේම නැති වෙලා යයි. ගුණේ අයියේ ඔයා මේ මොනවාද කියන්නේ? මම වගේ අනාථයෙක්ට කෙල්ලෙක් දෙන්න කවුද කැමති? හරි අයියේ අපි ඒ කතාව නවත්තමු. අපි දැන් වැවට යමු. අදත් මගේ කොණ්ඩේ ආය පැටලිලා. මොන කොණ්ඩයක්ද මන්දා. මම මැරෙන්න කලින් මගේ මේ කොණ්ඩේ කොච්චර ලස්සනට තිබ්බද? මට දැනුත් කසාදයක් කරගන්න හිතෙනවා. අයියේ අදවත් අපිට හොඳ මාළු ටිකක් අල්ලගන්න පුළුවන් වෙයි නේද අයියේ? වෙලා ගන්න නැතුව දැල විසි කරන්නකො මල්ලි. අයියේ දැල හරිම බරයි වගේ. මාළු ගොඩක් අහුවෙලා වගේ තියෙන්නේ. හරි අපි එහෙනම් තවත් වෙලා ගන්න නැතුව දැල ගොඩට ගමු. අයියේ දැලේ ගොඩක් මාළු අහුවෙලා ඉන්නවා. මාළු ටික අපි භාජනයට දාගමු මල්ලි. නැව මාළු සුවඳක් එනවා. කොච්චර රසද? මට ඒකේ සුවඳ දැනෙනවා. කවුරු හරි වැවේ මාළු අල්ලනවා වගේ. මම දැම්ම ගිහින් බලන්න ඕනේ. ඒ කොල්ල හරිම කඩවසම් පාටයි. මට මෙයාව මගේ මනමාලයා කරගන්න තිබුණා නම් ජීවිතේ ඉතුරු කාලෙම මට මාළු කන්න පුළුවන් වෙයි. මම මෙයාට කැමති. මම කොහොම හරි මේක කරගන්න ඕනේ. මල්ලි ආයෙත් අපි දැල දාමු නේද දැන්? හරි අයියේ මම ආයෙත් දැල විසි කරන්නම්. මම කවදාවත් මෙච්චර ලස්සන කෙනෙක් දැකලා නැහැ. මම කොහොම හරි මෙයාව රවට්ට ගන්න ඕනේ. දැන් නම් මට හරිම බඩගිනි. දැන් නම් හොඳටම නිදි පාටයි. මේ මිනිහයාට මම කරන්නම්කෝ හොඳ වැඩක්. බලන්න මම හරිම ලස්සනට ඇඳගෙන ඉන්නේ. බලමු මට මේ මිනිහා රැවටෙයිද කියලා. කවුරු හරි ගෙදර ඉන්නවද? කරුණා කරලා දොර අරින්න. මට ලොකු කරදරයක් වෙලා ඉන්නේ අනේ. අනේ මට උදව් කරන්න. කවුද මේ මෙච්චර රෑ වෙලා තියෙද්දි දොරට තට්ටු කරන්නේ? ඔයා කවුද? මෙච්චර රෑ වෙලා මෙතන මොකද කරන්නේ? මගේ නම මාලා. ඔයාට මාව අඳුරගන්න බැරි වෙයි. මගේ ගෙදර තියෙන්නේ ගොඩක් දුර ගමක. මට මගේම කියලා කවුරුත් නැහැ. මට ඉන්න පුළුවන්ද මෙහෙ?
මම කොහොමද ඒක කරන්නේ? මම ඇර මේ ගෙදර වෙන කවුරුත්ම නෑනේ. අනේ කරුණා කරලා මට උදව් කරන්න. මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ. මම ඔයාගේ වැඩ සම්පූර්ණයෙන්ම කරලා දෙන්නම්. හරි කමන්නෑ. මම ඔයාට උදව් කරන්නම්. ඔයා අතරමං වෙලානේ ඉන්නේ. ඒ නිසා අද රැට අපේ ගෙදර ඉන්න එහෙනම්. ඔයාට ඇත්තටම ගොඩක් ස්තුතියි. මට උදව් කරනවට. ඇතුළට එන්නකෝ එහෙනම්. ඔයාට ගොඩක් බඩගිනි ඇති නේද? නමුත් මම තඩිකඩයෙක්නේ. ගෙදර බත් මොකුත් නෑද? නෑ මං ගැන කරදර වෙන්න එපා. හරි එහෙනම් ඔයා මෙතනින් නිදාගන්න. ඒ මිනිස්සයා මට රැවටුණා. මට ඉක්මනට මාළු කන්න පුළුවන් වෙයි. මේ දීවර මිනිස්සයා තාම නිදි වගේ. මෙයාගේ හිත දිනා ගන්නට දෙයක් කරන්න ඕනේ. මිදුල දිලිසෙනවා වගේ. එක කොළයක්වත් වැටිලා නෑ නේද? කවුද මේ මිදුල අතු ගෑවේ? උයන සුවඳකුත් එනවා. බලමු කවුද කියලා. මම මාලා. මාව අඳුරන්නේ නැද්ද? ඒ කියන්නේ මේ ඔක්කොම වැඩ කරේ ඔයාද? ඔයා මට ලොකු උදව්වක් කළානේ. ඔයා වාඩි වෙලා ඉන්න. මම ඔයාට උදේ කෑම හදනවා. උදේ කෑම? මම වෙනදට උදේ තේ එකක් විතරයි බීලා වැඩට යන්නේ. ඔයාට ආයේ එහෙම කරන්න ඕනේ නෑ. මම ඔයාගේ හැම වැඩක්ම කරලා දෙන්නම්. සුමනේ මල්ලි ඔයා ඉන්නවද? වැවට යන්න වෙලාව හරි. ඔයා යන්නද අද වැවට? ඔයා ආයෙත් මෙහෙට ආවේ ඇයි? ඔයා ඉතින් කෑම නොකා මාළු අල්ලන්න ගියොත් මෙන්න මේ කෑම දෙක ඔයාලා දෙන්න කාලා යන්න. කවුද මල්ලි මේ කෙල්ල? මේ කෙල්ල ඊයේ රෑ කරදරයක වැටිලා අපේ ගෙදරට ආවා. මම එයාට උදව් කරා. හරි මම ඔයාට කියන්නම්. ඔයාට කවුරුත් නැති එකේ මේ කෙල්ලව කසාද බඳින්න. එතකොට ඔයාට ආයෙත් තනියම ඉන්න ඕනේ නෑනේ. මේ මිනිස්සු ඔක්කොම ටික මට රැවටිලා ඉන්නේ. මම යකින්නක් කියලා මේ කවුරුත් දන්නේ මල්ලි ඔයා එහෙනම් වැවට එන්න. මම යන්නම්. මම උයපුවා රසයිද ඔයාට? ඇත්තටම ගොඩක් රසයි. මට අදහසක් ආවා. මම ඒක ඔයාට කියන්නද? මම කැමති ඔයාව කසාද බඳින්න. ඔයා එකඟ නම් මට කියන්නකෝ. මටත් කාත් කවුරුත් නැති හින්දා මම එකඟ වෙන්නම් ඔයා මට කැමති නම්. මම එහෙනම් විවාහ මංගල්‍ය ලෑස්ති කරන්නම්. අපි දෙන්න අද කසාද බඳිමු. මේ මාළුකාරයා මට හොඳටම රැවටිලා. මාව කසාදත් බඳින්න හදන්නේ. මගේ කෑම වලට රහ වැටිලා වගේ. ඇත්තටම හරිම ලස්සනයි ඔය දෙන්නාද. අපි ඔයාලා දෙන්නටම සුබ පතනවා. මාලා ඔයා වගේ ලස්සන බිරිඳක් ලබන්න මම ඇත්තටම වාසනාවන්තයි නේද? මාලා ඔයා කොහෙද? මෙහෙට එන්නකෝ. ඇවිත් බලන්න මම මොනාද ගෙනාවේ කියලා.
ඔයා හිල්ස මාළුවෙක් ගෙනාවද? මෙන්න හිල්ස මාළුවා. මේ මාළුව කොච්චර ලොකුද? ඔයා මෙච්චර කැමතිද මාළු කන්න? ඔව් මහත්තයා, මම ගොඩක් කාලෙකින් මාළු කාලා නැහැ. හරි එහෙනම් ඔයා දැන් ගිහින් ඕක උයන්නකෝ. මේ මාළුව කොච්චර ලොකුද? මේක දැක්කහම නම් මට හරිම කෑදරකමක් එන්නේ. මට දැන් මේ මාළුවා අමුවෙන් කන්න හිතෙනවා. මාළුවා ගත්තට මේ බෑග් එක අරන් ගියේ නෑනේ. මට ඒක අමතක වුණා. මම දැම්ම මේ බෑග් එකේ තියෙන එළවලුත් උයන්න කියලා දෙන්න ඕනේ. මම මේ මොකද්ද දකින්නේ? ඒ කියන්නේ මාලා සාමාන්‍ය මිනිසෙක් නෙවෙයිද? මම ඇයව විවාහ කරගත්තා. මට දැන් මේකට මොකක් හරි කරන්න වෙනවා. සුමිනි මල්ලි ඇයි ඔයා මේ බය වෙලා? අයියේ මම හරිම බය වෙලා ඉන්නේ. මම කසාද බැඳපු මාලා අමු මාළු කනවා යකින්නක් වගේ. ඔයා මොනාද මල්ලි මේ කියන්නේ? ඔයා බය නොවී ඉන්නකෝ. දැන් ඔයා මාත් එක්ක එන්නකෝ යන්න තාපසතුමා ළඟට. සුමනේ ඔය ළමයින්ට මොකද උනේ? අනේ තාපසතුමනි, සලාගත්ත යකින්නක් මම කසාද බැන්දා. මම කලින් ඒක දැනගෙන හිටියේ නෑ. ඔව් තාපසතුමනි, අපි රැවටුණා ඒ යකින්නට. කරුණා කරලා අපිට උදව් කරන්න. කලබල වෙන්න එපා. ඒ යකින්න මම ඉවත් කරලා දෙන්නම්. මේ සාරිය අරන් ගිහින් ඔයා ඔය කියන වෙස්වලාගත්ත යකින්නට දෙන්න. හරි තාපසතුමනි, අපි එහෙම කරන්නම්. ඔයාට බොහොම ස්තුතියි තාපසතුමනි. මාලා ඔයා කොහෙද? එළියට එන්න ටිකක්. ඔයාලා කොහෙද ගියේ? මම හැමතැනම හෙව්වා. මාලා අපි ගියා ඔයාට සාරියක් ගන්න. කසාදෙට අපිට මුකුත් ඔයාට දෙන්න බැරි වුණානේ. ඔයා දැන් ගිහින් මේක ඇඳන් එන්නකෝ. ඔයා මේ සාරියට හරිම ලස්සනට ඇති. මට බලන්න ඕනේ. අයියේ කෝ මේ සාරිය ඇඳට මුකුත් උනේ නෑනේ. ටිකක් ඉන්නකො මල්ලි. තාපසතුමා කිව්වනේ අපි බලමු. මොනවද ඔයාලා දෙන්න හිමීට කියවන්නේ? මගේ රූපේ ඇයි මේ එකපාර වෙනස් වුනේ? මගේ මුළු ඇඟම පිච්චිලා. යකින්න, ඔබ මගේ හැටි දන්නේ. ඔබ අපි හැමෝම රැවට්ටුවා. වංචා කරන හැමෝටම වෙන්නේ ওই දේ තමා. අයියේ ඔයාට ගොඩක් ස්තුතියි. මල්ලි ඔයා අද ඉඳන් හරිම පරිස්සමට ඉන්න ඕනේ. මට සමා වෙන්න. මම ඔයාට යකින්න කසාද බඳින්න කීවට.